මාතෘකා කරපු පේලි දෙකක් කටපාඩම්. සතං සමාගමෝ හෝතු. සතං කියන්නේ සත්පුරුෂයෝ. ඒක සමාගමක් වුණොත් සමාගම් කියලා කියන්නේ පිරිසක් හිටියොත්. වැඩි දෙනෙක් අපි ඇසුරු කරන අයගෙන් වැඩි දෙනෙක් සත්පුරුෂයෝ නම් හරිම ලේසි ගමන යන්න. අපි මලක් පිදුවත් අත් දෙක නළලේ තියාගෙන ප්‍රාර්ථනා කළේ ඒකයි. අපිට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. සමාගමක්. කල්යාණ මිත්‍රයෝ. නිවන් දකිනතුරු ලැබේවා. නිවන් දකින්න අත්‍යවශ්‍යයි. සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම. තනියෙන් බෑ. ලෝකේ පාළ වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියපු දේනේ අපි මේ කරන්නේ. හොඳ අම්මා, හොඳ තාත්තා, අංක 1. අපි ඉපදිච්ච ගමන් අපිව දාලා තාත්තා පැනලා ගියොත් එහෙම තාත්තා කෙනෙක් ඕනද? තාත්තා දුවව දූෂණය කළොත් එහෙම තාත්තා කෙනෙක් අපිට ඕනද? බඩට ආපු ගමන් මරාපන් කියලා තර්ජනය කළොත් එහෙම අසත්පුරුෂ තාත්තා ඕන නැහැ. හොඳ අම්මා කෙනෙක්. ගප්සා කරන අම්මා එපා. දාලා පැනලා යන අම්මා එපා. අනියම් පුරුෂයෙක් එක්ක එකතු වෙලා මරණ අම්මා අපිට එපා. එහෙම වුණොත් අසත්පුරුෂයි. අකීකරු ළමයි අපිට එපා. එහෙම ළමයි වැඩක් නැහැ. සිල්වත් ළමෙක්, ගුණවත් දුවෙක්, සිල්වත් පුතෙක්, අසීලාචාර අනාචාර එහෙම ළමයි එපා. ඒ අසත්පුරුෂයි අපිට කරදරයක්. මානසික සතුට නැති වෙනවා. මානසින් සතුට වෙන්න බෑ. බෙදාගත්ත බත් පිගාන කන්න බෑ පුතා මතක් වෙලා. ඇඬූ කඳුලින්. මං ගියා මේ පැල්මඩුල්ල පැත්තේ පව්. මේ ලොකු ඉස්කෝලවල කොළඹ ඉගෙන ගත්ත ළමයි එක එක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ ළමයින් එතන පුනරුත්ථාපනය කර. ලස්සන කොල්ලෝ. හරිම ඇඩයි. හොඳ පාටයි. තියෙන ළමයි. අසත්පුරුෂ ගොඩට වැටුණා. අසත්පුරුෂය ඇසුරු කළා. අර ලස්සන ජීවිතේ විනාශ කරගත්තා. එහෙම යාළුවෝ ඕනද අපිට? මේ ආත්මේ විතරක් නෙමෙයි නිවන් දකින්නතුරු එපා. ඒකයි මේ ප්‍රාර්ථනා කරන්නේ. වෛරෙ නෙමෙයි. දැන් ඔම ප්‍රාර්ථනා කරනවා කියලා හොඳ බෝධි පූජාවක් එහෙම කරලා බුද්ධ පූජාවක් කරලා තරහකාරී කියනවා. එයාගේ පැත්තට ඇරලා මිනා පුණ්‍ය කම්මේන කියන්නේ ඒක හොඳ නැහැ. ඒක යාව රිදෝන වැඩක්. ඒක ද්වේෂයක්. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මේ ආත්මේ ලැබුණා කර්මෙට. තරහ කරගන්නේ නැහැ. අසත්පුරුෂයත් අවශ්‍ය කරන වෙලාවල් තියෙනවා. මිනිස්සු හැම එකම අවශ්‍ය කරන අවස්ථා තියෙනවා. තරහකාරයගෙනුත් වැඩක් ගන්න දවසක් එයි. තරහ කරගන්නේ නැහැ. අඳුන ගන්න. අතේ දුරින් තියාගන්න. ගෑනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ආශ්‍රය කරන කෙනාව හඳුනගෙන එයාගේ චරිතය දැනගෙන එයාගේ චරිතය අඳුනගෙන ඈතින් හිටියොත් අපිට බේරෙන්න පුළුවන්. ඒකට බුද්ධියක් ඕන. නුවණක් ඕන. ඒකට අපිට ඔළුවක් තියෙන්නේ. නිකම්ම ඔළුව තියෙනවා නෙමෙයි ඔළුව ඇතුලේ මොලයක් තියෙනවා. ඒකෙන් වැඩ ගන්න ඕන. එහෙම නැත්තම් අපරාධි. එතකොට සැබෑ සත්පුරුෂයා ළඟ තියෙන ලක්ෂණ 8ක්.
අන්න ඔය ලක්ෂණ 8 මුලින් අපි ළඟ ඇති කර ගන්න. මුලින් මම මගේ අම්මට සත්පුරුෂයෙක් වෙන්න ඕනේ මුලින් මම. මගේ තාත්තට සත්පුරුෂයෙක් වෙන්න ඕනේ මම. මං වැඩ කරන තැනට මම සත්පුරුෂයෙක් වෙන්න ඕනේ මුලින්. මම අසත්පුරුෂකම් කර කර සතන් සමාගම ඕතු කී ඉඳලා හරියනවද නෑ. මම නම්බර 1 අසත්පුරුෂයා. ඉතින් මං සත්පුරුෂයෝ පැතුවට ලැබෙයිද? ලැබෙන්නේ නෑ. මම මුලින් මගේ ජීවිතේ සත්පුරුෂයෙක් වෙලා ඊළඟට මම ඉල්ලන්න ඕනේ මට ලැබෙන කෙනා සත්පුරුෂයෙක් වෙන්න ඕන. භාර්යාවකට හොඳ සත්පුරුෂ ස්වාමියෙක් ලැබෙන්න ඕන. ස්වාමියාට හොඳ සත්පුරුෂ භාර්යාවක් ලැබෙන්න ඕන. එතනයි ලස්සන තියෙන්නේ. ස්වාමියා හරි භාර්යාව හරි දෙන්න එකිනෙක අසත්පුරුෂ වුණොත් ගේ ගිනි ගොඩක්. ඒ පවුල අනාතයි. ඒ පවුල තුල සමගිය නැහැ, සතුට නැහැ. එතකොට සත්පුරුෂයෙක් වෙන්න නම් අපි ළඟ තියෙන්න ඕන ගුණධර්ම. පළවෙනි එක මම සද්ධාවන්තයෙක් වෙලා මාව ඇසුරු කරන අයවත් සද්ධාවන්ත කරන්න ඕන. මුලින් අම්මා තාත්තා ළඟ සද්ධාව විශ්වාසය ඇති කරගෙන ඒ විශ්වාස බව දරුවන්ට දෙන්න ඕන. ඒමයි සද්ධාව කියලා කියන්නේ විශ්වාසය. විශ්වාසයි. සැක නැහැ. මාත්‍යා නිතර නෝනව සැකනා. දැන් මම මේ කියන්නේ මේ දැන් රටේ වෙන දේවල්. මේ දවස්වල තෙල්ලේම නැහැ. තෙල් නැහැ. ටැක්සි එක මං යන්නේ දැන් මේ දවස්වල. ඒ ටැක්සියේ ලෝන ළමයා තරුණ ළමයා මං දැක්කේ නම් මං ටැක්සි වලමයි ගියේ. මේ ළමයා විතරමයි මං බන කියනවා නම් කොහේ හරි ටැක්සියෙන් බෑලා ඇවිල්ලා කොතනක හරි වාඩි වෙලා ඉවර වෙනකම් බන අහන. මීට කලින් ගියේ ටැක්සිකාරයෝ උන් ඔක්කොම මං බනට බෑලා ගියාට පස්සේ ඔච්චරයි. ෆෝන් එක තියාගෙන එච්චරයි. නැත්තම් බුදි. බණ ඉවර කළා ටැක්සි හොයන්න වෙන මේකෙක් යන්න ඕන. ඇයි ඌ බුදි? මේ කොල්ලා බෑලා හොඳට ආගෙන ඉන්නවා. ආගෙන ඉඳලා දවසක් කියනවා ආඳුරන්ට මම පොඩි කතාවක් කියන්න. මම කිව්වා මොකද්ද පුතේ? සාදු. එක ගෙයක් තියෙනවා. සල්ලි තියෙනවා. ඒ මාත්‍යා හරි අහිංසකයි, තරුණයි, කොල්ලෙක්. ඒ නෝනත් තරුණයි, කෙල්ලෙක්. ළමයි නෑ තාම. මාත්‍යා ඔෆිස් එක ලොකු ඔෆිස් එකක්. මාත්‍යා ගෙදරින් පිට වෙන්න කලින් මේ නෝනා ටැක්සියට කතා කරලා අසවල් තැන ඉන්න කියනවා. මාත්‍යා පිට වෙච්ච ගමන් වැඩකාරීට බලා ගන්න කියලා කාර් එකෙන් නැගලා මාත්‍යාගේ පිටිපස්සෙන් යනවා. ඒ මිනිහා මෙච්චර කාලයකට කොහෙවත් යන මේ මිනිහා ඔෆිස් එකට ගියනවා. ඔෆිස් එකේ ඉඳලා අතරට මේ ගෑණි අතර වෙනකන් ඉන්නවලුනේ පාරේ. කඩෙන් ගෙනල්ලා කාලා කඩෙන් ගෙනල්ලා අර කියනවා මට අයර් නැහැ. නමුත් දවසේම ගාන දෙනවා. කොහොමද මේ පවුලේ යන්න පුළුවන්ද? ඕක ජීවිතයක්ද? දැන් කොමාරි මාසෙට 10-12 වතාවක් එීම යනවලු. ඉතින් කිසි ගාණක් මට කිසිම දෙයක් නැහැ. මං සමහරට කාර් එකයි නෝනවයි කියලා මං යනවා කොහේ හරි. මගේ වැඩ කරගෙන ඉන්න. ඒ කාර් එක බලන්න ගෑණි ඇතුළේ ඉන්නවනේ ඒ සිද්ධාගේ. එයාට ගන්න බුරියානි එකම මටත් අරන් දෙනවා කිව්වා. ඉතින් බුරියානිත් කාලා තේත් බීලා බීමත් බීලා අර ඔෆිස් එකේ දොරකොට දිහාම බල ඒ මිනිහා පිටිපස්ස දොරෙන් යනවා කියලා හිතාගෙන එක දවසක් පිටිපස්සෙන් ගිහලා ඉන්නවලු. ඔන්න බලන්න. ඇයි සද්දාව නැහැ? සද්දා ධනං. ජීවිතේට සද්ධාව ධනයක්. සද්දා බීජං. සද්ධාව තමයි බීජ. ළමයින්ගේ මනසේ මුලින් ඇති කරගන්න ඕනේ සද්දා බීජ. වපුරන්න ඕනේ. සද්ධාව කියන්නේ මව් කිරි වාගේ. ළමයෙක් ඉපදිච්ච ගමන් දෙන්නේ කිරිනේ. ළමයෙක් ඉපදිච්ච ගමන් බිත්තර කවන්න යන්නේ නැහැ.
වසු පැටිය ඉපදිච්ච ගමන් තනකොළ කන්නේ නැහැ. ඌ ඉස්සෙල්ලාම අම්මගෙන් කිරි බොනවා. අලි පැටියත් එහෙම. ඉපදිච්ච ගමන් අලියා කොළ කන්න යන්නේ නැහැ. ඉපදිච්ච ගමන් අලියා කිරි බොනවා. කීරපායි කියන්නේ සත්තු කිරි බොනවා. ඒ වාගේ මනසට අත්‍යවශ්‍ය දේ තමයි ශ්‍රද්ධාව. තමනුත් විශ්වාසයි අනුන්වත් විශ්වාසයට යොමු කරනවා. ඒක සත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය. තුනුරුවන් පිළිබඳ මට විශ්වාසයි. මගේ බුදුහාමුදුරුවෝ. ධර්මයේ මට විශ්වාසයි. සංඝයා මට විශ්වාසයි. ඒ ශ්‍රද්ධාව මං ඇසුරු කරන අයට දෙන්න ඕනේ. ඒකයි ශ්‍රද්ධා ධනං. පේමන්ට් එකේ හිටියත් කමන්නේ, ඉඟා කෑවත් කමන්නේ. ශ්‍රද්ධාව තියෙනවනේ එයා ධනවතෙක්. එයා මා සල්ලිකාරයෙක්. ඒකයි අංක 1. සත්පුරුෂ ලක්ෂණ. දෙවෙනි එක සීල. තමනු සීලයක පිහිටලා ඇසුරු කරන අයවත් සීලයටම යොමු කරන්න ඕන. පවෙන් ගලවන්න ඕන. එයා කරන වැරදි පෙන්නලා දෙන්න ඕන. ඒවා සැරට කියලා හරියනවද නැහැ. තදට කියන වෙලාවල් තියෙනවා. ළමයෙකුට උනත් හැම තිස්සෙම හැමදේම කියකින්ද ගියාම ඒ ළමයා මුරණ්ඩු වෙනවා. එයා ඒකම තව කරන්න පටන් ගන්නවා. ඇයි මේ මල කරදරයන්නේ? එක සැරයක් කියනවා, දෙසරයක් කියනවා, තුන් සැරයක් කියනවා. ප්‍රජාතන්ත්‍රවාදීනේ 3 සැරයයි. ඒකනේ පාර්ලිමේන්තු 3න් එකක් ඉල්ලන්නේ. 3 සැරේ කියලාත් කරනවා නම් මොකද කරන්නේ? කතා නොකර ඉන්නෝනේ සතියක්. ගෙදර අම්මා කතා නොකර හිටියොත් ඉන්න පුළුවන්ද? තාත්තා කතා නොකර හිටියොත් ඉන්න පුළුවන්ද? ඒක තමයි ලොකු ගාන්න බනින්න බෑ දැන් ළමයින්ට. කතා නොකර ඉඳලා ඔය දඬුවම පුරුදු කරන්නේ. කතා මං කරන්නේ එච්චරයි. මං පන්සලේ මගේ පන්සලේ දැන් 12ක් ඉන්නවා. මං එක්කෙනෙක් විතරයි කතා කරන්නේ. වෙන එකෙක්වත් මං කතා කරන්නේ. මං දඬුවමක් දීලා තියෙන්නේ. එක්කෙනාටයි මං කතා කරන්නේ. අරුන් ළඟින් ගියත් මං නෑ එනවා මේ යනවා එනවා පේනවා මං කතා කරන්නේ. එච්චරයි. තේරිලා තියෙන්නේ දැන්. දැන් මොකද උනේ? කතාන මගේ ළමයි නෙමෙයි. මගේ නංගිගේ පුත්තු නෙමෙයි, අක්කගේ පුත්තු නෙමෙයි. මේ කොයිද යන අය? ගෙනල්ලා තියාගෙන උයලා කණ්ඩක් දීලා ලයිට් බිලුත් මම ගෙවලා දැන් මේ ඔය ඇත්තෝ දෙනවා නම් මොකක් හරි. ඒ ඔක්කොම මමද පාවිච්චි කරන්නේ? නෑ ලයිට් බිල්, වතුර බිල්, රිපෙයාර්. ඇයි මං කතා නොකර ඉන්නේ? උදේ පාන්දර ඔෆිස් යනවා නම්, වැඩට යනවා නම්, කැම්පස් යනවා නම් තම තමන්ගේ කාමර ලොක් කරලානේ යන්නේ, යතුරුත් අරගෙනනේ යන්නේ. ෆෑන් එක ඕප් කරලා නැහැ, ලයිට් එක ඕප්, ඒ ඔක්කොම දාලා උන් ගිහලා එන්නේ රෑ 9ට. කවුද ගෙවන්නේ? මේක කියනවා එකෙක්වත් කරන්නේ. මට පුළුවන් ද පාන්දර උඩ තට්ටු නැගලා මේ ලයිට් නිමන්න? යතුරු තියලා ඵලයල කොම යතුරු තියලා යන්නෙත් නැහැ උන්ගේ වාගේ. මේ මං අදපු බිල්ඩින්. ඔන්න මගේ කර්මය කොහමද? දැන් කතා නොකර මිටපේකේ මොකද උනේ? 3 දෙනෙක් ගියා. දඩුව මාරිනේ මං ඵලයන් කිව්වේ නැහැ. මං එළිව්වේ නැහැ. උන් දන්නවා මෙතන ආයි නම් ඉන්න බෑ. ඇයි වෙනදා මම ඉනා වුණා උදේට ආයිබෝවන් කිව්වා මොනවා හරි නංගන් කියලා වීලුවක් කළා. දැන් මම කළේ කතා. ඒක තමයි බුදුහාමුදුරු දුන්නු දඬුවම. බුදුහාමුදුරු පිරිනුවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරු ආනවා ස්වාමීනි ඔක්කොම හරි මේ චන්න හාමුදුරු එයා එක්ක කොහොමද අපි වැඩ කරන්නේ? එයා මේ ඔබ වහන්සේ ඉන්නකොටත් මේම නං. ඇයි අහංකාරයි? බුදුහාමුදුරු ඉපදිච්ච දවසේ ඉපදිච්ච අය දෙන්නේ 8 දෙනෙක් ඉන්නවනේ. වෙසක් පොය දවසේ. ඒවට කියනවා සහජාත වස්තු. පණ ඇති පණ නැති පහළ වෙච්ච ඒවා. ආනන්ද හාමුදුරු, යසෝදරා, කාලුදා යමතිතුමා, චන්න, කාන්තකාසු, ජයශ්‍රීමා බෝධිය මේ ඔක්කොම එක දවසේ පහළ වෙච්ච ඒවා. ඉතින් දැන් සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් යනකොට සරියුත් මුගලන් හිටියේ නෑනේ. රෑ කතා කළේ චන්නට. චන්න යන්
කොයිද කින්ද මන්ද මොකක්වත් එවෙන යන් කියපු මං අස්සය අරගෙන ආවා. අස්සය උඩ නැගලා ගිහිල්ලා රෝහිණී ගඟ පැත්තට කියලා කොණ්ඩෙත් කපලා රන් රිදී ඔක්කොම ටික දීලා මේවා ගෙදරට දීපන් කියලා නියව්වේ. අස්සය මැරුණා. පිය විප්පයෝගී. ගඟ පැන්න විතරයි අස්සයට ලේ වමනෙම ගියා. තමන්ගේ ස්වාමී එක දවසේ උපන් කෙනා දාලා ගියා. චන්න ඉතින් ගෙදර ගිහිල්ලා රජුරවන්ට කියලා අඬලා වැළපෙලා මාන වුණා. මාන වුණාට පස්සේ පොඩි ආංකාරකමක්. දැන් තමයි මාළුකු සැරියුත් මුගලන් මුන් කොයිද හිටියේ? මම නේ නගිතා ගෙදරින් පැනලා ආවේ. මන් නැත්තම් බුදුත් නැහැ. අපි උනත් කියන්නේ අපි නැත්තම් මුන් කරලා තියෙයි කියනවනේ. මම තමයි ඔක්කොම කළේ ඔය ආංකාරකම්. මෙයාට තිබුණේ ඒක මාන්නේ. මම තමයි මුල. මම ආවේ නැත්තම් එදා බෑකවන මෙයා එන්නේ නැහැ. මෙයා බුදු වෙන්නේ කොහෙද මං ආවනම්. මම එදා හිටියේ. දැන් අගසව් කියනවා මාසව් කියනවා. මා 80ක් ඉන්නවා එක එක තනතුරු බදාගෙන මට මොකක්වත් නැහැ. මාව බුදුහාඳුරු ගණන් ගන්නෙත් ඔක්කොමලට බයිනවා. සැරියුත් මුගලන් ඔක්කොමලට බයිනවා. කාවත් ගණන් ගන්න නැහැ. කවුරු ආවත් නැගිටින්නේ නැහැ. අදත් ඉන්නවා මේ අය. අදත් මේ මාම්දුගොල්ලෝ ඉන්නවා. උඹලා මොනවද දන්නේ? මමයි ඔක්කොම දන්නේ වාද කරන්නේ. උස්සලා පොලේ ගන්න පුළුවන් මට කියනවා එහෙම. අපිට අදාළ නැහැ එක එක චරිත. දැන් මෙන්න මේ ආනන්ද ආඳුරු. දැන් ආනන්ද ස්වාමීනි ඔබ වහන්සේ ඉන්නකොට මේ ආඳුරු මේමනා. ඔබ වහන්සේගෙන් පස්සේ මෙයාට අපි මොකද කරන්නේ? මම ඉන්නකන් එයාව හදන්න බෑ. එයා පින් තියෙන කෙනෙක් රහත් වෙනවා. මං ඉන්නකම් බෑ. ඒ යාගේ ඇටි. නරක නෑ. ඒ නිසා මහණෙනි ආනන්දය මං පිරිනුවන් පාපු ගමන් සංඝයා එකතු වෙලා එයාට දඬුවමක් දෙන්න. මොකද්ද දඬුවම? එයා එක කතා නෑ. කිසිම කෙනෙක් එයාව ගණන් ගන්නෑ, කතා කරන්නේ. එලවන්නේ. දැන් ඉතින් මේ චන්න ආඳුරන්ට 80යි. වයසයිනේ. පන්සල ඇතුලේ ඉන්නවා සවැත් නුවරේම. පොඩි සාමණේර කෙනෙක්වත් එයා ළඟට යන්නේ නැහැ. කද අනිත් ආඳුරවල වඳින එයාට වඳින්නේ නැහැ, කතා කරන්නේ, දානෙට අඬ ගන්න. ඔක්කොම යව දැක්ක ගමන් නැගිටලා යනවා. ආක බලා ගන්නවා. මොනවාරි ඇව්වත් අනිත් ආඳුරවල යනවා යන්න. ඉන්න පුළුවන්ද? අන්තිමට මේ වයසක ආඳුරු දන ගාගෙන සමාව ගත්තා. මීට වඩා හොඳයි මාව මරලා දාන්න කිව්වා. බෙල්ල කපන්න කිව්වා. කතා නොකර නම් ඉන්න එපා. ගෙදර රත්තරන් අපේ අම්මා කතා නොකොලොත් ඉන්න බෑ. දඬුවම. එතකොට මම සිල්වත් වෙනවා. මං ඇසුරු කරන අයව සිල්වත් සමාගමක් කරනවාම. ඒක සත්පුරුෂයාගේ යුතුයකම. තාත්තා වැරදි කර කර පුතාට වැරදි කරන්න එපා කිව්වොත් මම දන්න තාත්තා කෙනෙක් කුඩු. පුත්තු 3 දෙනාම කුඩු. තාත්තත් කුඩු ගන්න පුත්තු 3 දෙනාම. අර අම්මට ඉන්න දෙන්නේ නැහැ. ගෙදර මොකක් වන්න ඔක්කොම උස්සන්ගිලා. අර අම්මා අඳින සාරි පවා අරන් විකුණනවා. කිසි දෙයක් නැහැ දැන් ගෙදර. කලගෙඩිය නැහැ, ලිප නැහැ, මොකක්වත් නැහැ. ඒ අම්මා කියනවා මොනවද කරන්නද සාදු. එකෙක් ඉන්න කුඩු ගෙදර ඕමනා 3ක් 4ක්. ඒ ගේ ඇතුලේ දැන් තියෙන්නේ මේ වාලි තාඩු ටික විතරයි. ඒ අම්මා කියනවා ඒට අරන් ඒකත් ගලවගෙන යයි කිව්වා. අයි මං දැක්ක තාඩු කිලෝ එකක් ගන්නවා රුපියල් 400ද කොයිද. අනේම ගාලා තිබුණා කොහේ හරි. ගලෝගෙන යයි. ඇයි සල්ලිනේ. ඒ මිනිස්සයා අම්මා දැන් ඉඟා කනවා. වැඩිපුරම පාරක් අයිනේ වාඩි වෙලා ඉන්නවා. මේම කරගෙන යන්නේ නැහැ. පාරේ ගේ ඇතුලේ ඉන්න බෑ. ඒ 8-9 වෙනකම් මං යන්නේනකොට දැකලා තියෙන ඔය වාඩි වෙලා උඩ බලාගෙන ඔළුවත් අවුල් කරගෙන පින් ඇති මිනිස්සු යනකොට මොනවාරි දීලා යනවා. එච්චරයි. මේම කරන්න බෑ. හොඳට හිටපු කෙනෙක්. දුන්නොත් ගන්න එක වෙනම දෙයක්. ලැබෙන තැනකයි වාඩි වෙලා ඉන්නේ.
එතන ඒ පොළ එතන වාඩි වුණා එතන ලැබෙනවා. අම්මා මැරුණා තාත්තා මැරුණා කියලා සමහර ගෙවල් වල බත් පාර්සල් ගෙනල්ලා දෙනවා. එතන ඉන්න වෙලෙන්දෙක් මට කියනවා අනේ ආම්දුරුනේ මට කියන්න පොලිසියටවත් කියන්න බෑ මේ මිනිස්සයා මෙතන වාඩි වෙලා මේ බත් පාර්සල් දෙක තුනක් ගන්නෝනේ අර කොල්ලෝ ටික ඇවිල්ලා මේ ගෑණිව තල්ලු කරලා අර බත් පැකට් ටික උස්සන් යනවා. කර්මී කියන්නේ ඒ බත් ටික දුන්නම කුඩු දෙන ගේකුත් තියෙනවා. ඇයි ගෙදර ඉවොත් එකයිනේ මේ ගෙවල් 100ක බත් එක එක જાතිනේ දුන්නු ගමන් අරුන් පැකට් එකක් දෙනවා. ඔන්න. ඉතින් මේවා පොලිසියට කියන්න පුළුවන්ද බෑ. ඇයි පොලිසියට ගම ඒ අම්මා අපිත් එක්ක ගාගෙන එයාගේ ළමයිනේ. වරද උනේ කාටද? තාත්තා ළඟ සීලෙ තිබුණේ නෑ. අසත්පුරුෂයෙක් වුණා. ඒ අසත්පුරුෂකම දරුවන්ට ගියා. සත්පුරුෂයෙක් නම් මුලින් තාත්තා මිදිලා පොඩි කාලේ ළමයින්ව බේර ගන්න තියුණා. තාත්තා ළමයින්ට පේන්න ගේ ඇතුලේ වාඩි වෙලා නම් කුඩු ගැව්වේ. ඒ අම්මා කියනවනේ පොඩි උන් පාඩම් කරන වෙලාවේ මේ මිනිහා ගේ ඇතුලේ යාළුවෙක් එක්ක ඇවිල්ලා අර ඊයන් කොලේ අරගෙන බටේ ඇදලා උරනවා කිව්වා. වරුන් බලාගෙන හිටියා. උන්ට ආසාව ආවා. අම්මා බොනවා නම් ඒක ගෙදරක අම්මා බොනවා. දැන් බලන්න මේ වෙන ඇටි පිටරටේ නායක හඳුනම පාර්සලයක් දුන්නා. අසවල් ගේකට දෙන්න. ඒ ගෙදර අපි නිතර යන ගයක්. අපි හිතුවේ නෑ ඉතින් බොහොම සල්ලි තියෙන පිට රටවල් වලටම යන්නේ. මං ඉතින් යනින් ගමන් බනට ගියේ පැත්තේ මං හිතුවා දැන් යන්න වෙලාව නෑ. බනට ගිහිල්ලා එනින් ගමන් මේක දෙනවා. එතකොට රෑ 8:00 විතර ඇති. දොර ඇරලා තිබුණේ. මම වෙනදත් ගිහිල්ලා තියෙනවා. මේම දොර ඇරලා තිබුණා. මම ඇතුළට ගියා. දැන් කුස්සියේ තියෙන සාලෙමනේ. දැන් අලුතෙන් හදන ගෙවල් වල වෙනම කුස්සි කියලා නැහනේ. සාලෙම තමයි ප්ලැන්ටි කබඩ් ගහලා ලිප් තියලා ඒවා තියලා එතනින් මුවිලා මෙතන ගෙනවා කෑවා. එමනේ දැන් තියෙන්නේ මම දැක්කේ එමයි. ඒ ඉස්සර අපි පොඩි කාලේනේ පිළිකන්නක් තිබුණේ. කුස්සියක් කියලා වෙන මේක අතන. කුස්සියයි කක්කුසියයි කියලා තිබුණානේ. දැන් ඒ දෙකම නැහනේ. දැන් කුස්සියක් නැහැ කක්කුසියක් නැහැ. දැන් දෙන වොෂ්රූම් and කිචන්. චිකන් ද කිචන් ද මන් නැහැ එනෝන් ඔක්කොම ආනේ වොෂ්රූම් නාන්න යනවා වගේ. දැන් ඇවිල්ලා පන්සලේ ආන්නේ සාදු වොෂ්රූම් මේ මොකද වොෂ් කරන්න යන්නේ? වොෂ් කරන්නේ වචනේ වැරදි නේද? වොෂ්රූම් කියන්නේ එක්ක නාන්න යන්න ඕනේ. වොෂ් කරන්නේ මොකද? යන්නේ චූ කරන්න. ඉතින් මේ අමුතු ලෙඩක් නැහැ මේ සුදු ඉංග්‍රීසි පටලගෙන. දැන් හරි අමුතු රටනේ හරියට උගත්තුනේ ලංකාවේ ඉන්නේ. ඔක්කොම මාර ඉංග්‍රීසි තියෙන්නේ. හරි ඉංග්‍රීසි කාරයෝ ඉන්නේ අපිට. දැන් මොකද උනේ? ගියාට පස්සේ පුතු දෙන්න දෙපැත්තේ තාත්තා මෙතන බොනවා. මේ පොඩි කොල්ලෝ දෙන්නේ අවුරුදු 20ක් 22ක් ඇති. පොඩි එක අපේ ඉගෙන ගත්තේ. අපිත් දැන් ඒ ගොඩට අපි මොනවද උගන්වලා තියෙන්නේ? පොඩි එකා තමයි මාව දැක්කේ. අරුන් දෙන්නට මාව පෙනුන්නේ නැහැ. මගේ ඇතේ පාර්සලේ. පොඩි එකා ඉමින්සරේ අර කුස්සලා බිමින් තිබ්බා. ඒකයි කියන්නේ සතන් සමාගමු. වරදෙන් ගලවන අයයි අපිට ඕනන්නේ. ඇයි දැන් අම්මා එහෙම කිව්වේ? එතකොට ඉරිදට අම්මටත් පුළුවන් මුන් එක්කම නැත්නම් අම්මට නැහැනේ. මුන් ගිහලා බීලා අම්මට නැහැ. එයාටත් දාලා එයා ළඟත් තියෙනවා වීදුරුව. මම ඉතින් පාර්සලේ දීලා සෝරි සමා වෙන්න. ඇයි මට ඒ වෙලාවේ බුදුහාමුදුරුගේ බණ මතක් වුණා. බුදුහාමුදුරුව අපිට දේශනා කරලා තිබුණා මොන මන්දිරයකට ගේකට ගියත් යන්න කලින් දොරට ගාලා යන්න. ඔන්න ළමයි ඉගෙන ගන්න. මම වැරදි. ගේකට කාමරයකට යනවා නම් දොරට තට්ටු කරලා මිසක යන කොහම ඇතුලේ ඉන්නවද කවුද දන්නේ? ඒකනේ අපිට කිව්වේ টয়ලට් එකක් ළඟට ගිහිල්ලා උගුර පාදන්න කියලා. ගානකොට ඇතුලේ ඉන්නවන එයත් ගන්නවා. එතකොට දන්නවා ඇතුලේ එකෙක් ඉන්නවා. එහෙම නැතු ඉල දොර ඇරියොත් ගුටි ගන්න වෙනවා. ළඟට ගිහිල්ලා තට්ටුවක් දාන්න ඕන. ඒවා තමයි විනය.
ඇදිච්චකං. ඇදිච්චකං කියන්නේ ඒකයි. ඒ නිසා තමන් සිල්වත් වෙලා අනුන්වත් සීලට යොමු කර. තුන්වෙනි සත්පුරුෂකම තමයි තමන් දෙනවා. අනිත් අයට දීමේ ආනිසංස කියලා දෙනවා. මුලින් තමන් දෙන්න ඕන. තමන්නෙදී අනුන්ට දීපන්කෝ මරියනවද? දැන් මම ආම්දුරුවෝ. මගේ බර්ත්ඩේ එක. මගේ බර්ත්ඩේ එකට දෙන්න ඕනේ මමනේ. මම දුන්නොත්නේ මට ලැබෙන්නේ. මගේ බර්ත්ඩේ එකට කුලරත්න පවුලේ අය ගෙනල්ලා දාන දුන්නම ඒ දෙන ආනිසංස ඔක්කොම ලැබෙන්නේ කුලරත්නටනේ. කෝවිදට නෙමෙයි. ඇයි කෝවිද දුන්නේ නැහනේ. මම දෙන්න ඕන මුලින්. මම නෙදී අනුන්ට දීපන්කෝ මරියනවද නෑ. මම නෑ නොකිය බෑ නොකිය දීලා අනුන්ටත් කියන්න බලෙන් බල කරන්න බෑ කියලා දෙන්න ඕනේ. දුන්නම ආනිසංස. දීමේ තියෙන ලැබෙන දේ. මම මේම දානයක් දෙන්න යනවා. ඔයත් මේකට උදව් කරන්න. දැන් මං ගොඩාක් අය වේමනේ අඬගාගත්තේ. දැන් 8-9 අනුරාධපුරේ දානේ. එක්කෙනෙක් ඇවිල්ලා බාරගත්තා ගිලම්පස ටික මන් දෙන්න. තව එක්කෙනෙක් ඇවිල්ලා බාරගත්තා උදේ දානේ මම දෙන්න. තව මාත් එක්ක කියනවා ආන්දුනේ අපේ අම්මා මැරුණානේ. අපි දවල් දානේ දෙන්න. ඉතින් යන්නේ දීමට එකතු නේ. අනිත් ඔක්කොම වියදම් මගේ. තව මාත් එක්ක කතා කරලා කියනවා අපේ අම්මා තාත්තා මැරුණා ආන්දුනේ අද දවසේ ඒ අනුරාධපුරේ කිට්ටුව බණ තියෙන්නේ. මං ආම්දුරුවන්ට වාහන පාසුකම් ඔක්කොම සලසන්න. එතකොට එයත් දායක වුණානේ. මට තියෙන පැයක් බණ කියන්න. එතකොට බුදුහාමුදුරුවන්ගේ දේශනා විලාසේ පළවෙනි එක මුලින්ම උන්වහන්සේ කියන්නේ දාන කතා. චතුරාර්ය සත්‍ය නෙමෙයි. බුදු කෙනෙක් බණක් කියන්න පටන් ගන්නකොට දුක්ඛ සමුදය කියන්නේ යන්නේ ඒක ගැඹුරුයි. බුදුහාමුදුරන්ගේ බණේ ක්‍රමේ තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, නෙක්ඛම්ම කතා, කාමාන ආදීනව ඒවා තමයි මුලින් කියලා දෙන්නේ. දානි දුන්නම ලැබෙන්නේ මොකද? සීලේ තියෙන වටිනකම මොකද? ඔක්කොම අතහැරියම තියෙන ලැබෙන සැපේ මොකද? ස්වර්ගයේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප මොකද? ඒව තමයි මුලින් කියන්නේ. එතකොට තමයි ආසාවක් එන්නේ. තමනුත් දන් දෙනවා, අනුන්වත් දීමට පුරුදු කරනවා. අනුන්ටත් දීමේ ආශාව ඇති කරන පුතේ දෙකක් තියෙනවනේ එකක් දෙන්න. ඉස්සර අපේ අම්මා එහෙමනේ. ඉස්කෝලේ යනකොට කඩල තැඹුවා, මුං ඇට තැඹුවා. ඒවට යා වැඩියෙන්නේ දෙන්නේ කැම පෙට්ටියයි කොල්ලෝනේ. බෙදාගෙන කන්න. බෙදාගෙන. ළමයින්ට මේක පුරුදු කරන්න. ඒක කල්යාණ මිත්‍ර දෙමව්පියන්ගේ ගුණයක් පුතේ. දෙන්න ළමයෝ. ලිඳකින් වතුර ගත්තමයි වතුරේ උනන්නේ. නැත්තම් වතුර ටික පල් වෙලා කාටවත් වැඩක් නැති වෙනවා. දෙකක් තියෙනවා නම් දෙන්න. ඔය ළමයි තියෙන ළමයි ඔය ඇඳුම් එහෙම පරණ වුණාට ගොඩාක් පරණ වෙන්න කලින් අලුත් ඇඳුම් ආවම හොඳට සෝදලා මැදලා එකතු කරලා තියන්න. ඈත ගම්වල කෙල්ලෝ ඉන්නවා. දැන් ගිය සැරේ මං දෙසැම්බර් මාසේ පොත් බෙදුවේ මඩොල්සිම. ලස්සන ගමක්, දුප්පත්. හරියට මිනිස්සු යනවා ඒ. යන මිනිස්සු දෙන්නේ නැහනේ, මිනිස්සු යන්නේ ට්‍රිප් නේ. අර මඩොල්සිමට ගියාම තමයි තියෙන්නේ ලෝකාන්තය වගේ ලංකාවේ 3 කාලක් පේනවා. අර නාලිකාවක කොල්ලෙක් නෑ වැටිලා මැරුණේ. අමුතු මේ රටේ තියෙන වතුර දියැලි හරිම ලස්සනයි. ඒක ගැන කියලා මේ සැරේ දෙසැම්බර් මාසේ ඒ ළමයින්ට කෑම බීම ඇඳුම් ඔක්කොම දුන්නේ ඒ පන්සල හදන්න ආධාර. එතකොට මේ ඇඳුම් පිට රටවල් වලින් එවපු ඒ ළමයි ඉඹලා බලනවා, ගලවලා බලනවා. ඒ කෙල්ලෝ මේම තියලා බලනවා. ඉතින් මට ඒ ළමගේ සයිස් දන්නේ නැහැ. මං ගිහලා එක තැන දැම්මා. තෝරගනින්න කියලා. බලන්න ඉපේ ගලක් උඩ වාඩි වෙලා මම බලාගෙන ඉන්නේ මුන් තෝරන තේරිලි. ඒක ළමයි ඒක අදුනානේ ඕක මට දීපම් මං ගන්න. ඉතින් හරි ලස්සනයි. අපේ ළමයි. තරුණ කොල්ලන්ට අන්ඩර්වෙයාර් 100ක් කැනඩාවෙන් ඉවලා තිබුණේ. උන් ඒක ඉඹේම දුවනවා.
කොච්චර සතුටක් ඇද්ද. යටට යඳින්නේ පේන්නේ නැහැ. නමුත් ඒක ලොකු දෙයක්. ඉගෙන ගන්න ළමයින්ට පොත් මල්ල දුන්නම අර පොත් ටික මේ උස්සගෙන යන්න බෑ. ලොකු මල්ලා 12000ක් විතර බඩු මල්ලා. දැන් අපි දීලා එනවා. කැලේ අනේ කැලේ ලොකු ගස් යට ඒ අම්මයි තාත්තයි ළමයි වාඩි වෙලා අර බෑග් ඔක්කොම ගලවලා මේ කැලේ වාඩි වෙලා ඔක්කොම වෙනම තියලා බලනවා. මේ ගෙදර ගිහිල්ලක් නැහැ. ඇයි කණ්ඩක් දුන්නනේ කාලානේ යන්නේ. කාලා අර අතනම අර බෑග් ඔක්කොම ගලවලා පොත් ටික අරවා මේව ටික ඔක්කොම වෙනම තියලා හැමතැනම ඒව කරනවා. අපි මේ වාහනේ එනකොට අපිට පේන මුන් ගෙවල් වලට ගිහලා නැහනේ. ඇයි ඒක බලනකම් ඉවසිල්ලක් නැහැ. ගන්න කෙනාගේ තියෙන සතුටින් දෙන ප්‍රාර්ථනාව තියෙන්නේ සෝපත් වේවා. ඉස්සරේමනේ පින් සිද්ධ වේවා. ඔය නාකි ආච්චිලාට එමුද එනින් ගමන් බස් එකේ ගියේ අපි කොල්ලෝ දෙන්න තුන් දෙනයි ගියයි කොරෝනා ප්‍රශ්නෙත් තිබුණානේ. එනින් ගමන් සීට් එකයට පාර්සලයක් තිබුණා. කලබලෙට බැලෙන චීත්තයි සරණුයි. ඉතිරි කරලා දෙන්න බැරි වෙලා. එනකොට ඉතින් අර පාරේ ආයිනේ පළතුරුවේම විකුණන ආච්චිලා. 100 කෙනෙකුයි ආච්චිලා දෙන්නෙකුයි හිටියා ජම්බෝලා. අර තියෙන ලොකු ගෙඩි ජම්බෝල. ඊට පස්සේ තව තිබුණා එක ಜಾති තිබුණා. ජම්බු පේරා අර පොඩි පේර. දැන් මේ තියෙන ලොකු පේරනේ. මේ අඹ ගෙඩියක් රුපියල් 500යිනේ. මේ කොළඹ මෙන්න මෙච්චරට අඹ ගෙඩියක් මං ඒවා තැඹිලි ගෙඩියක්ද කියලා අඹ අල්පොන්සා. අරේ තිබුණා ගමේ අඹ. අරි රායි පොඩි ගැට අඹ. වේරලු නෙල්ලි අර කබර එළු පළතුරක් තියෙන නන්නම් කියලා. ඒවත් තිබුණා. ඉතින් අපි රුපියල් 2000ක විතර පළතුරු ටික ඔක්කොම ගත්තා. ඇයි මේ වයසකාමේ කොළඹ ආම්දුකොළෝ හරි ආසාවේ ගමේ පළතුරු වලට. ලෝවි මේ දැන් උගුරැස්ස මං ඉතින් ඒ ටික ඔක්කොම දෙන්න කිව්වා. දුන්නාට පස්සේ මාට අර ආච්චියම්ම බුලත් පිටක් දුන්නා. සාදු බුලත් පිටක් වළඳමු. ඇයි මම මේ ලුගොඩ ඔක්කොම ගත්තානේ. ඉතින් බුලත් පිට කකා ඉන්නකොට මට මතක් වුණා අර තිබුණානේ චීත්ත. සරොන් මං කොල්ලට කිව්වා ළමයෝ අර චීත්ත ටිකයි සරණුයි ඔක්කොම නෙමෙයි යනකොට තව කාටවත් දෙන්න පුළුවන් නැත්නම් ඔක්කොම දුන්නොත් නාස්තිනේ. දෙක අරන් එන්න. දැන් 80 පැනපු නාකි 3 දෙනෙක්. අර කොල්ලන්ට අවුරුදු 19යි 20යි. මං කෝවා දීපියව කියලා. උන් දුන්නා විතරයි අර 80 පිරිච්ච නාකි ආච්චිලා දෙන්නයි 100යි දන ගාලා වැන්දානේ. අර කොල්ලන්ට දන ගාලා වැන්දා. කොහොම අරුන් අඬනවා. උන්ට ඇඬුණා. ඉත වැන්දා දන ගාලා. වැන්දා. පව් සිද්ධ වෙනවනේ. ඔව් ටක් ගාලා උස්සලා අරගෙන ආච්චි සියා ඔව් වාඩි වෙන වැන්දා සමා වෙන්න කියලා. අන්න බලන්න. දැන් අරක දුන්නේ කාගේද? දැන් මට ප්‍රශ්නේ උනේ එකයි. බඩු මගේ. අරුන් වේදන් කළගෙන නවද නැහැ. මගේ ටික උන් දුන්නම උන්ට වැන්දා නම් උන්ගේ ඒවා දුන්නා නම් කොහොම වදීද? නේ? අනුන්ගේ දෙයක් දීලා නුන් වැඳුම් ගත්තේ. උන් සල්ලි දීලා ගත්තේ නෑ ඒකොල්ලෝ. මම බණ කියලා එකතු කරපුවා උන් දීලා අර ආච්චිලා කියලා උන්ට වැන්දා. ඒකයි කියන්නේ කාගේ දෙයක් හරි දෙනවා නම් ගන්න කෙනා පුදුම සතුටක්. ළමයින්ට කියලා එතකොට තමයි අපි නාකි වෙච්ච වෙලාවේ ළමයි අපිට වෙලාවට කණ්ඩ දෙන්නේ. ඇයි කියලා තියෙනවා. පුතේ දීම අංක 1 දෙකක් තියෙනවා නම් එකක් දෙන්න. දැන් ඒකනේ දාන පොලේදී වළඳන අපිත් ඒ පාඩමනේ කියන්නේ අපි දැන් අපිට දානේ බෙදුවට පස්සේ අපි කියනවා පිගානක් අරන් එන්න. භූතයට නෙමෙයි. අපි බත් අවුර තියන්නේ සතෙකුට දාන්න. අන්න ඕගොල්ලෝ අපිට දුන්නා. ඕගොල්ලෝ දුන්නු දානෙන් බත් සවුලක් හරි අපිත් දන් දුන්නා. කුරුල්ලෙකුට දාන්න. මිනිස්සු තාන අපි ඒක භූතයට දුන්නා. භූතයෝ බත් කන්නේ නැහැ. භූතයට මොකටද මන් දෙන්නේ බත්? භූතයට දෙන්න ඕනේ පිං. මේ දෙන්නේ සතෙකුට දාපන්. කුරුල්ලෝ ඉන්නවා. උන්ට දානයක්. උන් දැන් අපේ ගෙදර දානේ දාස කුරුල්ලෝ ඇවිල්ලා ඉල්ලන්නේ නැන්නේ නෝනා බත් නැද්ද? ඉල්ලනද කුරුල්ලෝ එම කාක්කෝ වෙනවද නෝනා අපිටත් බඩගිනි බත් ටිකක් දෙන්නකෝ ගන්නවද නැහැ? ඒ දානේ දවසේ
කපුටන්ට දාන්න ඕන. ළමයින්ට පේන්න. ඒක මා පිනක්. ඒක සත්පුරුෂයන්ගේ ක්‍රියාවල්. ලෝභ අසත්පුරුෂයාගේ ලක්ෂණය තමයි තියාගෙන නැහැ කියන එක. ඔය සමහර ගෙවල් වල අම්මලාත් ඉන්නවා. මම ඔබට නැහැ කිව්වා නේද? මේ තියෙනවා. නැහැ කිව්වනේ. ඒ අසත්පුරුෂ ඒ මම්මා අපිට එපා. තියාගෙන නැහැ කියන අම්මා. දැන් ඉන්න අම්මලා කොහොමත් මට නම් එපා. කිරි දෙන්නෙත් නෑලුනේ. කිරි නොදෙන අම්මා අපිට එපා. මව් කිරි වලින් නෙමෙයි ස්නායු වැඩෙන්නේ. මතක ශක්තිය, ඥානය වැඩෙන්න මව් කිරි. මුලින්ම එන මව් කිරි බිඳු 2 මුලින්ම ළමයාට පොන මව් කිරි රත්තරන් පාටයි. ඒ නිසා තමයි කිව්වේ රන් කිරි කට ගන්නවා කියලා. මුල්ම දවසේ අම්මා මුලින්ම කිරි දෙන්න ඉපදිච්ච ගමන් ඒ කිරි හරියට වැදගත්. ඉස්සර ඒමයි පෙව්වේ. ඒකනේ යෝධයෝ හිටියා කියන්නේ. දැන් පොවන්නේ ගොන් කිරි. රත්ති කියලා එමෙද ගොන්නුනේ දාලා තියෙන්නේ. ඊ දැන් ඉන්නු ඔක්කොම ඒ කිරි බීලා කරන්නේම ගොන් වැඩ. හොඳට බලන්න. මව් කිරි බීපුන් රුවන්වැලි සෑය හැදුවා, සොරබොර වැව්ව හැදුවා, සිරිපාද මේ මීන්තාලේ මොකද මේ එක එක වැඩ කළා. දැන් ඉන්න ඔක්කොම ගොන් කිරි බීලා කෙල්ලොත් එකයි ඔක්කොම ගොන් පැටව්. කරන තරම් කරන්නේ ගොන් වැඩ. අන් දෙක විතරයි නැත්තේ. ඉදිරියට ඒකත් එයිද මන් දන්නේ නැහැ. ඇයි ඒක බීලා ඒකට පෝලිං. ගොන් කිරි බොණ්ඩක් පෝලිං. දැන් ඒකත් නැහැ. ඉතින් මං ඇත්තට කල්පනා කළා මෙච්චර ගොන් කිරි බොණ්ඩ පුළුවන් ඇයි දන්නේ අපිට තනකොළ කන්න බැරි. දැන් අරු තනකොළ කාලනේ කිරි දෙන්නේ. නේ? එතකොට තනකොළ කෑවා නම් අපිට තව පුළුවන්. මොකද දන්න ඒක සොයන්න ඕනේ. ඇත්තට එහෙම වුණා නම් අපිට ඉදිරියට කෑමින් ගයක් නැහැ. ඔය පිට්ටනි ඔක්කොම අපේ. බෝල ගන්න හම්බෙන්නේ නැහැ කොල්ලන්ට. ඔක්කොම පිට්ටනි වට කරනවා. ඒක තනකොළනේ. ඒ නිසා දීම හොඳ ක්‍රියාවක්. සත්පුරුෂයෝමයි කරන්නේ. අසත්පුරුෂයන්ට දානය ඇවිල්ලා හරි භයානකයි. කොහෙද ලියලා තියෙන්නේ කොහමද ඕම දෙන්න කිව්වද ඔයාන්නේ? උඹලා තමයි ආම්දුරු නරක කරන්නේ. මොන පොතේද තියෙන්නේ දෙන එකාට කිසි අමාරුවක් නැහැ. ඌ දෙනවා බලයින් ඉන්න එකාටයි රිදිලා තියෙන්නේ. ඕමද දෙන්නේ? ඌවා කැපද? අනේ බං කටවාගෙන හිටා මමනේ දෙන්නේ. අනුන්ගේ දාන කොට කරන්නත් හොඳ නැහැ. අනුන් දෙන ඒවා අඩු කරනව නේද? උන් තමයි කුරුමිට්ටෝ වෙන්නේ. දැන් ලෝකෙ ඔක්කොම කුරුමිට්ටෝ වෙන්නේ නැහැ. ඔය කොටට කොටේ ඉපදෙලා තියෙන අවුරුදු 40යි වයස මෙච්චරයි. ඇයි ඒ? අනුන් දෙන දේ අඩු කළා. ඔච්චර දෙන්න එපා. දැන් මේ පිළිමේ මට දෙනවා කියමුකෝ. මේ ඉන්න එකෙක් කිව්වොත් අනේ ඒක දෙන්න එපා. අයිතිකාරයා දෙනවා ආරම්භය කියලා නිකන් ඉන්න එකාට තමයි දෙන්න බැරි. ඒම බෑනේ සාදු අරන් යන්න. අනේ සාදු. දැන් මේකේ පූජා කරනවා. වෙන එකෙක් කියනවා පිස්සුද? ඕවා පන්සලට වැඩක් නැහැ. ඕක දෙන්න එපා. ඕක විකුණලා සල්ලි ටිකක් කරගනින්කෝ. නෑ ඉතින් මගේ එයා කැමති නම් දීපු දෙන්කෝ. ඇයි මේ ගෙනියනවද අපි නෑ. සබ්බං පහය ගමනිය මේ ඔක්කොම තියලායි අපි යන්නේ. මේ ගඩොල් වලින් සිමෙන්ති වලින් මේ විදිහ ලස්සනට ඇදුවත් මේ විදිහට පිළිම ඇදුවත් මේ ඔක්කොම තියලානේ යන්නේ. මොකಾದ මොනවද ගෙනිච්චේ? ඒකනේ ඇලෙක්සැන්ඩර් රජුරෝ මරුණාම කිව්වනේ මාව මිනි පෙට්ටිය දාලා උස්සනකොට අත් දෙක මේම දාලා උස්සන් ඵලයක්. පෙට්ටිය වහන්න එපා. මා කෝටිපති රජෙක්නේ. යුද්ධ කරලා සල්ලි මේකතු කරපු රජෙක්. අකාලේ මැරුණේ. 30 ගානයි වයස. මේම දාපන් කිව්වා. ඇව්වා ඇමති ගොල්ලෝ ඇයි ඒ? පෙන්නපන් අධිරාජයා වුණත් ඇලෙක්සැන්ඩර් මැරිලා ගියේ සතයක් අතේ නැතුව. මොකක්වත් ගෙනිච්චේ නැහැ. පෙන්නපන්. එහෙමයි ගෙනිච්චේ. අධිරාජයා ගියේ ඉස්සතින් මෙච්චර කෝටි ගණන් තියෙන අධිරාජයාට කාසියක් ගෙනියන්න බැරි වුණා.
අපි ආස කරපු ඔක්කොම තියලා යන්නේ. ගෙනිච්ච කෙනෙක් නැහැ. සමහර විට අපි කැමති වුණත් ඉන්නවුන් ගෙනියන්න දෙන්නෙත් නැහැ. දෙනවා තරම් යන්න මං දැක්ක අම්මේ ගාලා මූණ බදාගෙන අඬන ගෑණි කරාබුව ගලවනවා. මිනි පෙට්ටි මට මං හිතුවා අම්මට කොච්චර ආදරේද කියලා. අර කරෝලේ වාගේ බලන්න බයයි. ඒ ආච්චි අම්මා මේ ගෑණි බුදු අම්මේ ගාලා ඉමිතරේ කරාබු ගලවනවා. ඒම ලෝකෙක අපි ඉන්නේ. රත්තරන්. ඒ නිසා සත්පුරුෂයාගේ ලක්ෂණ ඔය මං කිව්වේ සද්ධාව සීලය දාන. ඒවා මා ළඟ තියෙනකම් මම සත්පුරුෂයෙක්. මං ඇසුරු කරන අයටත් ඒක කියලා දුන්නම අන්න මගේ පිරිස සත්පුරුෂයි. ඒ පිරිස මට යාව නිබ්බාන පත්තිය. නිවන් දකින දවස දක්වා ඒ ඇත්තොම මට ලැබේවා. ඒමයි සිද්ධාර්ථ බුදුහාමුදුරු ළඟ පැවිදි වෙලා රහත් වෙච්ච මේ ඔක්කොම ආවේමයි.